ගාලේ කොහොමද මාපලකට ගාලේ කොහොමද මාපලකට මොකද ඔයා කොහෙද යත් මාපලක කාලයක් දැන් මේ විදිහට වැඩක් දැන් අපි පුංචි නෝනා දෙන්න පම්පුල්ට වෙනම ගෲප් එකක් හදලා මිලාලට පෙන්නන්න ඕනේ. අලයන් බං. ඔයා අපිට මඩවදී. ඔයා. මම අතරින් ගන්නකොට මඩවදී ඈ. ඔයා ගන්නකො පරිස්සමට. ස්වභාවික මාර්ග වලින් තමයි යන්නේ. ඇත්තටම සන්තෝෂයි ස්වභාවික පාරවල තමයි පාර වැද තියෙන පීටි කළුගල. මේ පාරේ නිර්මාතෘවරයා මේ like හොටන් දැන් හැමදාම යන පාරේ නැතුව අලුත් පාර ගියන් කියලා තමයි අපි ආවේ. දුටු ගමනාන්තයක් කරා යනකොට හැම දෙයක් පාඩු වෙනවා. හරිම සන්තෝෂයි ඇත්තටම. අපි එක්කම මේ අපේ නඩේ ගුරා මම ට්‍රයි කරේ. ලොකු දෙයක් කරේ. ස්වභාවික පාරක් කියන්නේ මේ ස්වභාවික පිහිටු කළුගල මේ තියෙන හැමතැන හරිම අලංකාරයි. ස්වභාවිකයි. මේ යූ එක උඩට ගන්න පුළුවන්. මල් වලින් අපි සරසමු. නේ baju dakkan Hari mau digak ini sih kalau. ආවා තඩිය රුංගා. දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 170කට වැඩි ඉහළින් 1900. ඔව්.
1970 වැඩි. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1970කටත් වඩා ඉහළින්. ඔබ දන්නවා හෝටන් තැන්නට ප්‍රවේශ වෙන්න මාර්ග කීපයක් තියෙනවා. හැමෝම අපි ප්‍රවේශ වෙන්නේ පට්ටිපොළ මාර්ගයේ ගිහිල්ලා හෝටන් තැන්නට ප්‍රවේශ වෙන මාර්ගය තමයි හුඟක් ප්‍රසිද්ධ. අපි අද ඇවිල්ලා ඉන්නේ ඊට වඩා හුඟක් අප්‍රකට ඩයගම ප්‍රවේශ මාර්ගයෙන් හෝටන් තැන්නට. මේ ප්‍රවේශ මාර්ගය. ඔබ දන්නවා ඊටම සුන්දරේ වගේම දුෂ්කර මාවතක්. ස්වභාවික මම්පෙත් ඔස්සේ අපිට හෝටන් තැන්නට ඇවිදින්නයි මේ සූදානම. එහෙමනම් අපි හෝටන් තැන්නට ගිහිල්ලා ඊට ටික කතා කරමු. යන්න අයියා. Oh hi. Hi. මේ කැමරාමන් ඉන්නවා. මේ ඉතින් එයාගේම කැමරාව ගල්ලු දීලා අරන් තියෙන්නේ. මේ අපේ අලුත්ම සමාජිකයා. අද අපි ළඟ වෙලා ඉන්නේ හෝටන් තැන්නට යන්න. හැබැයි අලුත් පාරකින් යන්නේ. මොකද්ද මේ අලුත් පාර? ඩයගම ඉඳන් හෝටන් තැන්නට යන තියෙන පාර. සාමාන්‍යයෙන් මේක එච්චර ප්‍රසිද්ධ පාරක් නෙවෙයි. හැබැයි සොදුරු ගමදාන්ත හොයාගෙන එන අපි අලුත් පාරක් හොයාගත්තා අපේ ජාන්සර්ට පින් සිද්ධ වෙන්න. ඔව්. ඒක හරි අමාරු පාරක්. ඔව් හරිම අමාරුයි හරිම ස්වභාවිකයි පාර. සාමාන්‍යයෙන් කෙනෙක් බස් එකේ යනවා නම් ඩයගමට ඇවිල්ලා එතන ඉඳන් ඩයගම වෙස්ට් වලට එන්න ඕන. ඩයගම ඊස්ට් වෙස්ට් ඊස්ට් වලට බස් එකේ ඇවිල්ලා එතන ඉඳන් පයින් තමයි එන්න ඕනේ මේ ගමන. ඕන්නම් පයින් කෙලිම ගියා ගියා පැත්තේ කොහෙද සර්? කොහිය ස්ටේෂන් එකටම ගියයි. ඔබේ පස්සට දාගන්නද ඕනේ? කොයි? අය පේන්නේ නැහැ මේ. අර දාවගේ මේ හෝටන් ප්ලේන්ස්. මේ පාරේ බස් ගියා කියන්නේ පුදුමයක් තමයිනේ. වීඩියෝ එකක් දාන්න. ඇවිල්ලා ඔය අග්ගල කැලෑවේ හැංගුවනේ. හරිද? එතකොට ඔය අග්ගල කැලෑවේ වැඩිපුර තියෙන ඔය මල නේ? උඹලා දකින්නේ නෑනේ මම දැක්කා ඒක. ඒක උස්ස වැඩි. ආ මල්ල ගන්න. අත පේනවා නේද? අපි අතන මලත් අනිමන. තනි මලක්. කෝ දැන් මල ගැන කිව්වේ නෑනේ. එතකොට පුතේ දැන් ඔය මලේ මාර සුවඳක් තියෙන්නේ. හරිද? ඒ මලට කියන්නේ මදනකාන්ත කියලා. එතකොට දැන් සීතා දේවි තනියම මේ ගල් ගුහාවේ හිර කරලා එනකොට එයාට මේ හරි තනියලු. හරිද? එයාගේ හස්බන්ඩ් මතක් කරාම මතක් වෙනවා. ඒ අතරේ මේ මලේ සුවඳ දැනෙනකොට එයාට ඒක ගොඩාක් ඉම්ප්‍රූව් වුණාලු මේ දැනෙන දුක. ඒ ගස් හින්දා. ඒ මල් වලට තාමත් කියන්නේ මදනකාන්ත කියලා. මාරම ස්මෙල් එකක් තියෙන්නේ මම යන සම්මුණ දෙන්නම ඔයගොල්ලන්ට. මදන කුලස්තුව කියන්නේ. අර වීඩියෝ එක කෑවනේ. අර මේ ඕකට අරුන් දෙන්න අනේ වෙයි අරගොල්ලෝ අනේ එකක් ගත්තා නම් හරි. කුබ්බගේ වදිනවද නැද්ද වෙන්නේ? ඇස් දෙකට පේන තරම් පේන්නේ නෑ බා. මේක වව්. මේ මෙතන ගහ රතු සුදු එකනේ. මේක මං කියන්නේ හැලි. ඒක පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැහැ. ඇස් දෙකෙන් පේන එක ගන්නම බෑනේ. ගන්නම බෑ. ජාතියේවත්. මේක තමයි පරණ පාර. මේක ඉස්සර වාහන ගිහිල්ලා තියෙනවා, මිනිස්සු ගිහිල්ලා තියෙනවා. හැබැයි කාලයක් යද්දී පරිසරයට වෙච්ච හානියත් එක්ක සදහටම වාහන ගමනේ නවත්තලා දැන් අඩිපාර විතරයි තියෙන්නේ. හැමෝටම පයින් යන්න. බලන්න අර ගස් ටික. ඒ ලස්සන ඇත්තටම අපිට කැමරාවකට අහු කරගන්න බෑ. ඔය වීඩියෝ එකෙත් මම හිතන්නේ නැහැ පෙනෙයි කියලා. හරි අපි යන් දැන් ඉස්සරහට තව මොනවද තියෙන කියලා ලස්සන දැන් බලන්න. ඇත්තටම ඒක ක්වොලිටියක් තියෙනවා. පවර් බෑන්ක් එක බෑග් එකේ පැටියෝ. අපි අහගෙන ඉන්න. මේ තියෙන පුතේ මහරත්මල් ගහ. මේක ලංකාවේ ඒකදේශික ශාකයක්. ලංකාවට විතරයි ආවෙනික. සාමාන්‍යයෙන් අශෝක මල් කියලා කියනවා. හැබැයි අශෝක කියන නම කිව්වට මේකේ නියම නම මහරත්මල. මධ්‍යම පළාතේ ජාතික පුෂ්ප විදිහට නම් කරලා තින්නේ මහරත්මල. ඇත්තටම හෝටන් තැන්නේ ටිකක් බහුලව දකින්න පුළුවන් සුලභ ශාකයක්. අලංකාර රතු පාට මල් පුකුරක් පිපෙනවා මේ ශාකය. මේක එකනේ නේද ඉන්නේ. රත්මල බලාගන්න. අපි පේනවද ලස්සන? මේක නම් පේන්නේ නැති.
මහරත් මදි ඔච්චර. ආගෙන එතකොට හරිද්‍රා කියන ශාකය. මේකත් කඳුකරේට ආවේනිකයි. මේ දාරු හරිද්‍රා ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්. දැන් අර පහත රට සහ තෙත්බිම් වල ඉන්න අය වෙනිවැල් ශාකයෙන් ගන්නා ප්‍රයෝජනෙම තමයි කඳුකරේ ඉන්න අය දාරු හරිද්‍රා ශාකයෙන් ගන්නෙ. ගොඩක් ඇඟේ අමාරු වලට උණ රෝග වලදී මේකේ මේ තියෙන මේ ශාකයේ කොටස් තම්බලා වෙනිවැල් විදිහට පාවිච්චි කරනවා. ඊටාම වටිනා ඖෂධීය ශාකයක්. මේකට පුරාවෘත්තයක් තියෙනවා. අර ඉන්දියාවෙන් හිමාලයේ කොටසක් ගෙනල්ලා අතෑරපුවාම ආපු ඖෂධ ශාක අතර මේ ශාකයක් තිබුණා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. දාරු හරිද්‍රා. පාර ගැන මේ උඩ පාර මෙතන තියෙන්නේ මම ඔය. ඕකට ඉතින් දඟලන්න ඕනේ. ඔහෙන් යන්න මේ මෙතනින් නැග්ගා ඉවරනේ. ඒක තමයි මම ෆෝන් එක හොඳ නැහැ කියලා නේද කියන්නේ. අය හොඳ නැද්ද කියලා පෙන්නන්න. ඔයා ඉතින් ඕක තොතර දාලා ඉවර කරගන්න ඕනේ. එතකොට ඉවරයි. හරි හරි. ඇති යකෝ මේ බොරුවට දිකට ගන්න ඕනේ නැහැ. මටත් ඕනද බඩගිනි. හැබැයි හාමුදුරන්ට සෑහෙන පින. මම උඹලට කිව්වා නේද මේ මට කවදාවත් සිංදුවක් කියලා නෑ මේ මං එන්නේ. අර කියන තරම කියලා අර මිනිස්සු නලවන්න. ඕකට තමයි කියන පාර දෙක අතින් අරන් තියා ගන්නවා කියන්නේ. යකෝ ඔච්චර හොඳ